Hi everyone! ඉතින් අද මං ආවා ස්පෝර්ට් මීට් එකක් බලන්න. ඉතින් මේක නර්සරි එකක ස්පෝර්ට් මීට් එකක් අපේ මීලි නංගිත් ඉන්නවා. ඉතින් කොහොම හරි මං එනකොට නම් ස්පෝර්ට් මීට් එක පටන් අරගෙන. ඉතින් එනකොටත් කට්ටියකට තෑගි දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද මේ ස්පෝර්ට් මීට් එකේ වෙන්නේ කියලා. අද මාර අවුව දවසක්. මේ දවස්වල තියෙන අවුව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මාරම අවුවයි. ඉතින් අවුවේ මේ පොඩි කට්ටියක් ඉන්නවා දැක්කහම දුකක් හිතෙනවා. ඒ වුණාට ඉතින් ස්පෝර්ට් මීට් එකක්නේ මොනා කරන්නද? ඉතින් මේ අපේ හාව ටික කැරට් ඇහිඳිනවා. බලන්නකෝ මේ ස්පෝර්ට් මීට් එක ටිකක් විශේෂයි. මොකද අපි සාමාන්‍යයෙන් දකින ඉස්කෝලවල ස්පෝර්ට් මීට් වගේ නෙමෙයි. ඉතින් නර්සරි බබාලානේ ඉන්නේ. එක එක විදිහේ ඇක්ටිවිටීස් තමයි ගොඩාක් තියෙන්නේ. ඉතින් වෙනස් ඇක්ටිවිටීස් ගොඩාක් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න කැරට් ටිකත් ඇහිඳගෙන එක හාවෙක් පින්නත් එක්ක. ඉතින් අපේ අක්කයි අම්මයි දෙන්න හරි කාලෙකින් හම්බ වෙච්ච දෙන්නෙක් වගේ ලොකු සාකච්ඡාවක්. ඉතින් ඒ අතර වාරේ මෙන්න මේ තාර පැටව ටික බලන්න හරිම කියුට්. එයාලා තාර ගමනින් තමයි යන්න ඕනේ. හැබැයි මෙන්න හොරෙන් තාර පැටියෙක් දුවගෙන යනවා. ඔන්න මේකත් ගෲප් ඇක්ටිවිටි එකක්. ඉතින් ගෲප් එකක් විදිහට තමයි මේගොල්ලෝ මේකටත් පර්ෆෝම් කරන්නේ. ඉතින් ඔන්න අපේ මීලි නංගි දුවනවා. ඒ වගේම මං ස්පෙෂලි කියන්න ඕනේ නර්සරි එක ටීචර් කෙනෙක් වෙනවා කියන එක නම් මාරම අමාරු වැඩක් මං හිතන්නේ. මොකද ගොඩාක් ලොකු ඉවසීමක් එක්ක ගොඩාක් ළමයි ගැන බලන්න පුළුවන් කමක් නර්සරි ටීචර් කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඉතින් යාලා ළමයි එක්ක ගොඩාක් මහන්සි වෙනවා මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න. ඉතින් නර්සරි ටීචර් කෙනෙක්ට අපි ගොඩාක් රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද නර්සරි එකේ ඉන්න බබාලා එක එක වෙලාවට එක එක විදිහයි. ඔයගලන්ටත් බලන්න පුළුවන් මේ ඉස්සරහට වීඩියෝ ක්ලිප් වල එයාලා සමහර වෙලාවට අඬනවා. ඒගොල්ලන්ට තන හුරු නෑ. එක එක ප්‍රශ්න ගොඩාක් වෙනවනේ. ඉතින් ඒ හැම වෙලාවකම මේ ටීචර්ස්ලා තමයි යාලා එක්කේ වැඩේ කොහොම හරි කරමු කියලා ඉන්නේ. ඉතින් බලන්නකෝ හැම තැනකදීම යාලා තමයි මේ පොඩි අයව මොටිවේට් කරන්නේ. ඉතින් ඇත්තටම නර්සරි ටීචර්ස්ලා විතරක් නෙමෙයි හැම ටීචර් කෙනෙක්ටම අපි ගොඩාක් රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ගොඩාක් ලොකු වැඩක් තමයි මේ කරන්නේ. කම්මැලි හිතිලා තමයි මේ මීලි නංගි නම් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේකෙද නම් චුට්ටක් මීලි නංගිට අරගෙන එන්නත් බැරුව ගියා. but finally යා කොහොම හරි යාගේ කෝප්ප මාලිගාව හැදුවා. ඉතින් ඔව්වහම තමයි. ඉතින් දිනන එක විතරක්ම නෙමෙයිනේ සහභාගී වෙන එකනේ වැදගත්. very good. Liam, what saya? Liam. Dori Liam, Liam. Very good. Mungkin orang mana ya? Ada ada. Orang apa sama ya tu? Ada yang Second place goes to Lee Haley. Third place goes to Samuel. You are the winners. අපේ තාත්තත් ආවා ස්පෝර්ට් මීට් එක බලන්න. ඒ වගේම අපේ අංජලි අක්කත් ඉන්නවා. ඉතින් අපි කට්ටියම මීලි නංගිගේ වැඩ බලන්න තමයි මේ ආවේ. ඉතින් කලින් අයියත් හිටියා, සවෙත් හිටියා. ඉතින් අද අපේ ඔක්කොම වගේ හිටියා. ඉතින් කට්ටියම ඉතින් මේ විස්තරේ බලන්න තමයි ආවේ. ඒ වගේම ඔයාලට පොඩි රහසක් කියන්නද? ඔය රෝස පාට චාමර ටික හැදුවේ කවුද දන්නවද? ඒවා හැදුවේ අපි තමයි. අක්කයි, මයි, අංජලි අක්කයි අපේ තාත්තයි තමයි ඔය රෝස පාට සමරන් ටික හැදුවේ.
ඉතින් අපි කට්ටිය බලන් හිටියේ අපි අමාරුවෙන් හදපු ඒවා කැඩෙයිද දන්නෙත් නැහැ කියලා. කොහොම හරි කැඩුන්නේ නැහැ. කට්ටිය හොඳට ඩාන්ස් කළා. ස්පෝර්ට් මීට් එක බලබල ඉඳලා අපේ අම්මයි මායි කියා පොඩි වැඩ වගේක් තිබිලා ඒ ටිකට ඉතින් මුලින්ම අපි ආවා ඇඳුම් ගන්න නෙමෙයි ඇඳුමක් තිබුණා ඒක එක්ස්චේන්ජ් කරගන්න තමයි ආවේ. ඉතින් අවුරුදු කාලේනේ හැම තැනම ඇඳුම් ගොඩායි. ඉතින් ඔයගොල්ලෝ අවුරුද්දට ඇඳුම් ගත්තද? ඉතින් ඊට පස්සේ ආයෙමත් අම්මයි මායි ආවා ස්පෝර්ට් මීට් එක තියෙන තැනට. ඉතින් ඇවිල්ලා මේගොල්ලන් තවමත් ස්පෝර්ට් මීට් එකේ එක ඇක්ටිවිටීස් කරනවා. ඉතින් ඒ ටිකත් චුට්ටක් බලලා අපි කට්ටිය අක්කලටත් බයි කියලා ආපහු ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ සිකුරාදා දවස ගෙවිලා ගියේ. ඉතින් බෙහෙතුත් බිව්වා කැස්සක් හැදිලා නිසා ඊට පස්සේ අම්මටයි මටයි කොෆි දෙකකුත් හදාගෙන නිදා ගන්නකොට සෙනසුරාදාත් වෙලා. ඉතින් සෙනසුරාදා උදේම නැගිටලා උදේ කෑම ගන්නකොට ආයෙමත් අක්කලා අපේ ගෙදර ආවා. ඒ මිහිරි නංගිව අපේ ගෙදරට බාර දීලා යන්න. ඉතින් ඔය මිහිරි නංගිය ස්පෝර්ට් මීට් එකේ විස්තරය තමයි අපේ තාත්තත් එක්ක කතා කරන්නේ. අතපය එහෙම. ඔයාගේ එක වෙන ළමෙක් කරන් ගිහිල්ලාද? අයියෝ. අපරාධ නැත්තම් වාට දිනන්න තිබ්බනේ. කෝප් එකත් බැලුව ගියේ මොකද? ඔයාගේ අඬු තිබ්බලුනේ. කෝප්පේ අඬු. මීරි නංගි මට තෑග්ගකුත් ගෙනල්ලා මං ඒක ඔන්න ඔයාලටත් පෙන්නුවා මගේ ඔළුවේ මලකුත් ගහලා ඉකි. ඊට පස්සේ ඉතින් එයා හරිම කැමතියි ඉතින් මගේ කොණ්ඩේට හෙයාර් ස්ටයිල් දදා ඉන්න. ඉතින් මේ එහෙම හෙයාර් ස්ටයිල් දාන වෙලාවක් ඉතින් පුංචි කෙනෙක් වුණාම මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ අපේ අම්මගේ රසදවල් කෑමත් කාලා අම්මයි තාත්තයි ගමනක් යන ලෑස්ති වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ මායි මීලි නංගි ගෙදරට වෙලා සින්දු අහලා නටලා හින පිස්සුවක් කළේ. මීලි නංගිත් සරිත් සුරිත්ලගේ මාර ෆෑන් සල්ලි අංකල්ලා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ රෑ කට්ටියම නිදාගත්තට පස්සේ මට පොඩි බඩගින්නක් ඇවිල්ලා මං ඉතින් තේ එකක් බොන්න තමයි මේ හදන්නේ. ඉතින් තේ එකත් හදාගෙන ලයිව් ෂෝ එකක් තිබුණා. ඒක බලන්න මම ගියා. අද ඉරිදා උදේ. ඉතින් ඉරිදා උදේම මාරව්වක් අද උදේත් තියෙන්නේ. අපි මේ යන්න හදන්නේ මාළුන්ට කෑම දාන්න. එහෙම කියලා තමයි අද උදේම මීලි නංගි මාව ඇහැරෙව්වේ. ඉතින් දැන් මේ මීලි නංගි අපේ අම්මට කියලා හෙයාර් ස්ටයිල් එකකුත් දාගෙන මාළුන්ට කෑම දෙන්න යන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලයිනේ කොහෙද මේ මාළු ඉන්නේ කියලා. අපේ මාමලා ගෙවල් ළඟ ඔයක් තියෙනවා. ඒ ඔය තමයි මාළු ඉන්නේ. එතකොට මේ ඉන්නේ අපේ රොකි.
ඉතින් රොකී හරිම හොඳ බලු පැටියෙක්. ඉතින් දැන් අපි මේ පානුත් අරගෙන මාළු බලන්න තමයි යන්නේ. ඔන්න පේනවනේ මාළු ඉන්න තරම්. ඉතින් ඒගොල්ලන්ට නම් අපි ගෙනාපු පාන් මදිත් එක්ක. ඉතින් මාළු ගොඩාක් හිටියා. අපිත් ඉතින් යාලට කන්න දීලා ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියා. පේනවනේ ඔයගොල්ලන්ටත් පාන් කන්න මේගොල්ලෝ කොච්චර ආසයිද කියලා. ඉතින් මාළුන්ට කන්න දීලා අපි ගොඩක් වෙලා එතන ඉඳලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් පිච්ච මලුත් අරගෙන ගෙදර ඇවිල්ලා මං අද දෙවනි පාරටත් නෑවා. මොකද ඒ තරම් රස්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙයා ඇවිල්ලා මගේ අතේ ටැටූ අඳින්න පටන් ගත්තා. දැන් අපිට ටැටූ ආටිස්ට් කෙනෙකුත් ඉන්නවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි අපේ ඉරිදා දවසත් ගෙවුනේ. ඉතින් ඔන්න සඳුදාත් වෙලා. එහෙනම් ආයෙත් දවසක ඉක්මනටම හම්බෙමු. Thank you. Bye.